සියලු දෙනාටම සුබ දවසක්. මගේ නම HM තෙනදුකුලනිත. අද අපි ඇවිල්ලා තියෙන්නේ DBMS question series එකේ 8 වෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි බලන්න යන්නේ Max Mobile කියලා shop එකක database එකක් සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න කීපයක් බලන්නයි. ඉතින් අපිට මුල්ම ප්‍රශ්නේ දීලා තියෙනවා create a database named mshop to save data in mobile phone shop කියලා. එතකොට අපිට mshop කියලා database එකක් හදාගන්න කියනවා. මම HDSQL එක open කරලා ඒකේ query එකක් ලියා ගන්නවා create database mshop කියලා. මම ඒක run කරනවා. ඊට පස්සේ මෙතනින් refresh කරාට පස්සේ mshop කියලා අපිට database එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහනවා අපිට කියනවා create a table customer and product in the database follow the instructions below. එතකොට අපිට කියනවා මෙන්න මේ විදියට customer සහ product කියලා table එකක් හදාන්න කියලා. ඉතින් අපි මේ table එක හදාගමු. මම මෙතනදී create table if not exists. ඊට පස්සේ මම table එකේ නම දෙනවා මුලින්ම customer කියලා දීලා මම මේ table එක මේ විදිහට හදාගන්න ඕන කරන columns ටික දෙන්න මේ විදිහ එකක් හදාගන්නවා. ඊට පස්සේ අපි බලමු මොනවද දෙන්න ඕනේ කියලා. අපිට පළවෙනි column එක විදිහට customer ID එක දෙන්න තියෙනවා. ඒක primary key එකක් විදිහට assign කරන්න කියනවා. වගේම ඒකේ data type එක වාචා සහ length එක 10යි කියලා කියනවා. අපි ඒක add කරගමු. මම මේ විදිහට customer ID ඊට පස්සේ ඒක වාචා ඒ වගේම අපිට length එක දෙන්න කියලා තියෙනවා 10ක්. ඊළඟට අපිට කියනවා first name එක දෙන්න කියලා. අපි ඒක දෙමු. first name එක ඊට පස්සේ ඒකත් වාචා ඒ වගේම ඒක 45ක්. ඊළඟට last name එක වාචා ඒකත් 45ක්. ඊළඟට අපිට customer ID එක primary key එකක් විදිහට assign කරන්න කියනවා. එතකොට අපිට ඒක integer එකක් විදිහට තමයි මම හිතන්නේ හදන්න වෙන්නේ නෑ. අපිට primary key එකක් විදිහට ඒක assign කරගන්න පුළුවන්. අපි gender එක සහ contact number එක දෙමු. එතකොට gender වාචා 10ක්. වගේම contact number එක දෙනවා. ඒකත් වාචා ඒ වගේම ඒකත් 10ක් කියලා දෙනවා. ඊළඟට අපි primary key එකක් assign කරගන්නවා. අපිට primary key එක විදිහට customer ID එක දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි ඒක මේ විදිහට දෙනවා. හරි. අපි මේ විදිහට අපේ table එක නිර්මාණය කරගන්න ඕන කරන query එක ලියාගත්ත. අපි දැන් මේක run කරලා බලමු. මම මේ පැත්තෙන් මේක refresh කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ customer කියන table එක හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහටම අපි අපේ product table එකත් හදාගමු. මම මෙතනදී ආය වතාවක් කලින් වගේම trade table ඒ වගේම මේකේ අපේ නම වෙන්නේ product. කොට මම එකට product කියලා දෙනවා. if not product තමයි මේ table එකේ නම. ඉතින් මේ table එක යටතේ අපිට පළවෙනි column name එක තියෙනවා product ID කියලා වාචා 10ක්. ඒ වගේ මේක primary key විදිහට ගන්න කියලා අපිට කියලා තියෙනවා. මම මේ විදිහට ඒක දෙනවා. වාචා ඒ වගේම data length එක මේ විදිහට 10ක් දෙනවා. ඒ වගේම ඊළඟට අපිට කියනවා brand name එක දෙන්න කියලා වාචා 45ක. එතකොට අපි ඒක දෙනවා. brand name එක වාචා 45ක්. ඊළඟට අපිට මොඩල් එක දෙන්න කියනවා. මොඩල් එක ඒකත් වාචා
45ක් ඊළඟට අපිට ප්‍රයිස් එක දෙන්න කියනවා ප්‍රයිස් එක අපි ඩබල් තමයි දෙන්න ඕනේ ඉතින් ඒකත් මම මෙතනදී ඒක දෙන්නේ නැහැ පස්සේ අපි ප්‍රයිමරි කී එකක් අසයින් කරගන්නවා මම ප්‍රයිමරි කී එක විදියට ප්‍රොඩක්ට් ID එක දෙනවා හරි අපි මේක රන් කරලා බලමු මේක මේ විදිහට රිෆ්‍රෙෂ් කරගත්තට පස්සේ අපිට ප්‍රොඩක්ට් කියන ටේබල් එක හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්නෙන් අපිට කියනවා අපිට මේකයි මෙන්න මේ කියන data ටික graphically add කරගන්න කියලා. එහෙනම් අපි මේ data ටික add කරගමු. data අපි customer සහ product කියන tables දෙකට මේ විදිහට add කරගෙන තියෙනවා. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් find all customers කියලා ඊළඟ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා. මම මෙතන query එකක් ලියා ගන්නවා select all from customers කියලා. ඉතින් මේ විදිහට මම මේක execute කරගත්තට පස්සේ error එකක් පෙන්නනවා. ඔව් අපි table එකේ නම ලියාගත්ත වැරදි. හරි දැන් execute කරමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට කස්ටමර්ස්ලා ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන් ඊළඟට අපිට ටේබල් ප්‍රශ්නය කියනවා find details of all products කියලා ඉතින් අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා ඉතින් ඒක හොයාගන්න අපි මේ විදිහට අලුත් query tab එකක් ඇතුලේ select all from එතනදී products කියලා අපි දෙනවා ඊට පස්සේ මම මේක execute කරගත්තම ඔයාලට පේනවා ඇති අපිට ඔක්කොම product වල විස්තර එනවා ඉතින් ඊළඟ ප්‍රශ්නෙන් අපිට කියලා තියෙන්නේ find the details of the customer whose ID මෙන්න මේ කියන customer ID එකේ ඉන්න customer කවුද කියලා අපිට හොයන්න කියනවා. අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා. මම මේ විදිහට අලුත් query tab එකක් open කරගෙන ඒකේ select all from customer මෙතනදී මම where close එකක් දානවා customer where ඊට පස්සේ අපිට හොයන්න කියන්නේ ID එක විදියට මෙතනදී අපිට ගන්න කියන්නේ මොකද්ද කියලා අපි බලමු අපිට කියන්නේ මෙන්න මේ ID එක තියෙන customer ගේ details ගන්න කියලා ඉතින් අපි බලමු ඒ customer ට අදාළ details අපිට ගන්න පුළුවන්ද කියලා මම මේ විදියට ඒ ID එක ඇතුළත් කරගන්නවා අපි මේක execute කරලා බලමු ඔව් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කස්ටමර්ට අදාළ ඩීටේල්ස් මේ විදිහට අපි ලබා ගත්තා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ DBMS question series එකේ 8 වෙනි වීඩියෝ එක අපි අද ඉවර කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.